Sister, come on now. කතාව ඇත්ත, you know. ඒව නෙමෙයි. But god damn. මගේ නංගියා මොකද හිප්පු ගානද කුඩු ගහනද මම පවණිත් එක්ක කරගෙන යනවා මම හොදලා ගන්නවා මොංගල්ද ඩාලින්? හා? Zombie apocalypse. ඉන්නවනම් අරක්කු සිගරට් බොන්නේ නැති මේ රටේ නායකත්වය තුල ඒ නාමල් රාජපක්ෂ කොල්ලෙක් ඉන්නවනම් මස් මාංශ කන්නේ නැති අද නම් ඕනේ බොන්න ලෑස්ති වෙන්න එපා. හැමදාම හවසට ඕකනේ. අපේ රාදයනේ සල්ලි. හරියටි. ඔයාගේ මේකප් බඩුවට සල්ලි වේදන් ගන්නේ. ඒවත් අපරාධනේ. ඉතින් බබා මාව වාට ලස්සනට පේන්න ඕනේ හින්දානේ මම මේකප් කරලා ලස්සනට ඉන්නේ. මම බිව්වම තමයි බං උඹ ලස්සනට පේන්නේ. ඇයි ටිකක් හරි පැද්දානේ. ඔව් දැන් මේ මොකක්ද? දැන් මේ අපි දාලා ඉන්නේ මොකද්ද? පාකින් මේ එතකොට? රිවර්ස්. එතකොට මේ non stop. You all like Pikachu? Yes. You talking about the Pikachu of Pokemon? Pika pika Yeah. Pikachu Do it again. Pikachu Oh shit. Ooh, I like that. Okay. Ooh. Oh, I'm sorry. Okay. Ranil Wana. Ranil Wana. Mahindat Wana. Sajit Wana. එහෙනම් කාවද ඕනේ? අනුරත් ඕන. බොහොම ස්තුතියි. Hello. කවුද මේ? මාතියා කවුද කතා කරන්නේ? මම තරුෂ කතා කරන්නේ. තරුෂ මාතියා මේ ඇහුවාම ෆෝන් එක තිබ්බේ ඇයි මාතියා? ගෑන් ළමෙක් වෙනවා කියලා දාලා තිනවා. දාලා තිනවා. ඔව් මාතියා අපේ නංගි ඉන්නවා මාතියා අවුරුදු 22යි. ශ්‍රීදේවි ගෑන් ළමයා මාතියා. සුදු යුෂයි ලුකුවට තිනවා මාතියා. මාතියා කැමති මොන වගේ කෙනෙක්ද? කොහෙන්ද කතා කරන්නේ? අපි අටලුගම මාතියා. අටලුගම. ඔව් මාතියා අපි බිස්නස් තමා කරනවා මාතියා. ශාලි තියනවා හොඳට. මාතියා මොන වගේ කෙනෙක්ද හොයන්නේ මාතියා? මම ලෝක නෙමෙයි නේද? ලෝකයක් වගේ මට බේර කියන්නේ ඒකයි. ජෝක් නෙමෙයි මාතියා. මාතියාට විවාහ යෝජනා ගෙනාවම ජෝක්ද මාතියා? මාතියාට ජෝක් නම් තියන්න මාතියා. අපිට මම ජෝක් නෑ. මම ජෝක් එකට කවුරුද මගේ යාළුවෙක් කතා කරනවා කියලා ඒක. මාතියා යාළුවෙක් ඉන්නවද මාතියා අටලුගම? මම අටලුගමින් තමයි කතා කරන්නේ. හරි. මාතියා නිකන් මොකද්ද මාතියා? මම දාලා තිබ්බනේ. ඔව් මාතියාගේ රෂ්‍යාව මොකද්ද? රෂ්‍යාව තමයි මොකද්ද කරනවා? ඇඩ්වාන්ස් කම්පැනි එක වැඩ කරන සයිට් ප්‍රොජෙක්ට් කරන්නේ. මම කොළඹ. මොකද සිකියුරිටි ජොබ් එකක්ද මාතියා? නෑ. එහෙනම් මාතියා සයිට් ප්‍රොජෙක්ට් කාපෙන්ටර් අනම්මනම් තියෙන්නේ ඒක වැඩ. අත්තඩ තමයි දෙනවා මාතියා. අත්තඩ තමයි දෙනවා. ඒ කියන්නේ මාතියා කාපෙන්ටර් වැඩ කරනවා. වඩු වැඩ නම් නෙවෙයි. ඔය වඩු වැඩ ඒ වගේ තමයි ඉතින්. ආයි කියන කාපෙන්ටර් වල කාපෙන්ටර් විතරක් නෑ මෙතන. පුෂ්‍යලඩ්ඩයක් තමයි මාතියා. මිනිස්සුන්ව දකි. මේ වාස මිනිස්සු ඇති. පොඩ්ඩක් ඉස්සර ඉන්න බැරිද වාට? කිචි මේ පුරුද්දෙන්න එපා උඹට වෙන්නකෝ කිචි වේ තිබෙන සෑම නහරයක් පාසා ගමන් කරන හැම ලේ බිඳුවක් පාසා ඔබගේ දරු පරපුරෙත් බිහි වෙන්න ඉන්න මතු පරපුරෙත්
වගකීම මම බාර ගන්නවා. උකනවා. sorry. සමාවෙන්න. මට හුතු. Excuse me, sir. Can you hold the camera for me real quick? Yeah, sure. අයියයි මේ බෝතලේ ලේබලේ ඇලේට ගහන්නේ. බෙල්ල කඩම වැටෙන්න ගැව්වාම බලද්දි කෙලින් පේන්නේ. අක්කලාට ආදරේ කරාම මල්ලිලා ලස්සන වෙනවලු. මම දන්නේ ඉතින්. මටත් අල්ලපු ගෙදරක් කිව්වේ. ඔයා කැමති නැද්ද තව චුට්ටක් ලස්සන වෙන්න? දන්නේ නැති නිසා අහන්නේ. ඒ චූකන් එකට මීයයි කියන්නේ. මීට වැඩිය හොඳයි. Amor. Brother, what's that? No. Fucking hell. මේ යන්නේ. මෙන්න ගම්මඩ යන අපේ රටේ ගව සම්පත තමයි මේ ඉන්නේ. එන්න යනවා. මේ යන්නේ. අපේ රටේ ගව සම්පත ජය වේවා. Emotional damage. මේ යන්නේ ඕන් යනවා. මහයුන් ටික වාහන වල යනවා ගව සම්පත පයින් යනවා. මේ යන්නේ. මේ. ඕම් බලා ගන්න ඕ. යන්නේ. ඕන් ගව සම්පත ඕන් තා බලා ගන්න ඔය. මේ තව යනවා පාරේ. ඉන්න හරක් ටික මේ ඉන්නේ. මේ තමයි අපේ රටේ ගව සම්පත. යනවා. අයින් වෙන්න එක්ස්කියුස් මී. මේ බලා ගන්න. මේ ඉන්නේ. මේ තමයි අපේ රටේ ගව සම්පත. අරකිට ගැව්ව මේකිට ගැව්ව කියපු ගොඩක් කොල්ල ගැව්වේ අතේ තමයි. පරට්ට කෑනිතෝ තරි ගහනවා. ඔව් අම පල්ල මං අහු. දැන් කාලේ men බලනකොට ගොඩක් men they look the same. කුඩුකාරයෝ වගේ ඇඳගෙන ඉන්නේ. ෂර්ට් බටන් තුනක් ඔක්කොම අරගෙන මල් මල් ෂර්ට් අරගෙන ඒක කමක් නැහැ. yeah it's okay but බට් ඒක හැමෝටම ගැලපෙන්නේ නැහැ. කන් හැන්දෙන් ගන්න ගියා. නිකන් normal basic දේවල් එක්කකට නියපොතු කපන ඒවා. නර්ස් නෝන පොක බැලුවා. Brother, I don't like my man having long nails with like all the kunu inside. So Eva. What's that? What's that, brother? As a society if we want to move further up අපි ඒව ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. හරිද පුකේ අමාරුව? මේ සමම් මහත්තයලයි ගෙදර තරතරයක් වුණා කීවට බලල යන්න යාවේ. එළුවෙක් වගේ තියනවා. ඒ පොඩක් ඉස්සර ඉන්නේ එන්නේ කොයි ගෑ ගන්න පොඩක් ඉන්න. මම මේ ෆ්ලේවර්ස් හතරම සිලෙක්ට් කරේ පොට් මාස්ටර් කියන TikTok page එකෙන්. ඒකේ දාලා තියෙනවා ලෝකෙ නිකම් බෝලේ වගේ කැරකෙනවා. ඒකේ ඇතුලේ අපි ඉඳගෙන බඩු සපයනවා.
මිලයට ගන්නේ මිලයට දෙන්නේ ඒක නිසයි මේ හැමදේ පවතින්නේ ඒක නිසයි අපි ඔක්කොම කැරකෙන්නේ ඒක නිසයි අපි ඔක්කොම කැරකෙන්නේ අර කිට පිස්සු පෙට්ට දෙන්න බැරි වුණානේ ලෙඩේ වැඩි විලා තෝ නාකි නේ තෝ මගේ දරුවට වඩා අවුරුදු 2ක් වැඩිමල්නේ තොට ලැජ්ජාවක් නැද්ද බං තෝගේ දෙමව්පියන්ට ලැජ්ජ නැද්ද ඕක පහදලා දෙන්නවත් අඩුම තරමේ තෝ වයසයි කියලා මගේ කොල්ලට වඩා අපිට කොකද මේ බලන්නකෝ මනමාලියෝ පෝරුවේදී කලන්තේ දාලා වැටිලලු. හරිනේ ඉතින් පාන්දර දෙකේ ඉඳන් මේ මිනිස්සු අඳින්න එපා. පවුනේ. දෙකේ ඉඳන් ඇඳපු මගුලක් නෙවෙයි. ඔහොම වෙන්නේ මනමාලිගේ පෙර වැරදි තියෙන හින්දා පෙර වැරදි. අයියනේ එහෙම කියන්නේ? කසාද බඳින්න කලින් වෙන එක එක පිරිමිත් එක්ක ජවුසන් නටපු වල ප්‍රතිඵලයක් තමයි ඔය අස්තෙක් කියනකොට කලන්දේ දාලා වැටෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. ඔද්ද නැටුන් නටලා ඇතියා බඳින්න කලින්. ඇත්තද? උඹ වෙලාවට අපි පෝරුවේ නැග්ගේ නැත්තේ. නැත්තම් මැරිලා වැටෙන්නේ. ඒක ආතල්ල. මම පොඩි අවුලක් ඉන්නේ බා. මට බත් දෙක තනියම කතා කරන්න ඕනේ බා. මට මේක කියන්න වෙන කවුරුත් නෑ බා. අඩු අයි මොකෝ සින්නේ? කියනවා මට අවුලක් නෑ. මේ කියන්න හදන එක වෙනක කාගවත් කනට යන්න හොඳ නෑ බා. ඔය වගේ රහස් දැකලා තියෙන කියපන්. හරි මම කියන්නම්. ඔබ පුරුන්දු යන්. මේක වෙන කාටවත් කියන්නේ නෑ කියලා. කිව්වොත් ඉවරයි බා. අවුරුදු ගානක් අංගම ඉදු රහද මම ඔබලට කියනවා. හැබැයි ඔබ ඒක පනවා කියලා රකපන්. කාටවත් කියන්නේ බුදුහාමුදුරුවෝ අම්මාපල් තාත්තපල් ආ දන්නවනේ කිව්වොත් ඉතින් කියන්නේ නෑ කියපන්. හරි බා මම මේක කියන්න. වෙන කාගේ හරි කනට ගියොත් මගේ පස්සෙන් ඔහොම ඔක්කොම එනවා. කියපන්. මම තමයි බා මෙච්චර කාලයක් හැංගිලා ඉඳුත් බැට්මෑන් බා. ඔව් බා. ඒ මම බා. මේ ආපා. යා ගුලි කාලා තිරසනෙක් වෙන්න එපා. සුනක වැඩ කරන්න එපා යකෝ. මිනිස්සුන්ට දුක දෙන්න එපා. ආයෙත් ඔක කිසි දෙයක් මට කියන්න එපා. තෝමා කාලා කන්නේ තෝ නිදිගා. සුබානාගත. මන්දයකොතෝ පිට්ටු නොකන්නේ කොහින්දනේ අපි පිට්ටු හදන්නේ රදල බවේ රස පිට්ටුව දන්නේ ලුණු නැති පිට්ටුව කොහොමද කන්නේ මොකද බලන් යකෝ ගෙටරින් ගන්නේ කොලොංචු වී බල ඇයි වද දෙන්නේ අමුසෝනේ නෑ බතක්කි දෙන්නේ බඩගින්නට මං තෝවද කන්නේ බඩගින්නට තොට මොනවද ඕනේ කුළුටුසු හොඳ තව ඉව කරපන්නේ ඔය කුකුලත් කොත් බැදලා ගේන්නේ කරවල හොද්දට යොන දාන්න එපා බොක බොක්ක සරස්ක බරයිස් පාරක් දාමුද